වශයෙන්ම කියන්න ඕන ප්‍රධාන කාරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියේ නීතිය ඉදිරියේ සෑම දෙනාම එක හා සමානයි කියලා කියවෙනවා. ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් කරන්න බෑ. හැබැයි ලංකාවේ දැන් ගොඩාක් වෙලාවට විවිධ අපහසුතාවලට ලක් වෙලා තියෙනවා සංක්‍රාන්තික ලිංගිකයන්. ඒ කියන්නේ ඒ අයව මූලික වශයෙන්ම පරීක්ෂා කිරීම, අත්අඩංගුවට ගැනීම, ඒ අය වෙනුවෙන් නඩු පැවරීම ආදී වශයෙන් කරනකොට ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම් ඒ අයටත් හිමි. ඒ අයව අත්නෝමතික ආකාරයට සිරබාරයට ගන්න බෑ 13 එක වගන්තිය අනුව. ඒ වගේම ඒ අයට සලකනකොට පොලිස් ස්ථාන වෙන්න පුළුවන්, වෙනත් රැඳවුම් ස්ථාන වෙන්න පුළුවන්. ඒ අයට සමානව සලකන්න ඕනේ. දැන් අපි දන්නවා සීඩෝ කියලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මුතිය. ඉතින් මේ සීඩෝ සම්මුතිය කියලා කියන්නේ කාන්තාවන්ට එරෙහිව සිදු කරන විවිධ ආකාරයේ සාහිත්‍යකම් එරෙහි ක්‍රියාවන් වලට එරෙහි වීමේ පනත. දැන් ඒතකොට 2017 මේක එක්සත් ජාතීන්ගේ ඒ කමිටුවේදී ලංකාව පිළිගත්තා. 2025 දී පිළිගන්න තියෙනවා. එහෙම පිළිගත්තට ලංකාවේ නීතිය තාම සාහිත්‍යවල ගැටෙලා නැහැ. ඒතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහොම හොඳයි රටක් හැටියට අපේ නියෝජිතයන් එහෙම පිළි අරගෙන තියෙනවා. නමුත් ලංකාවේ ඒක ක්‍රියාවලිය එනකොට තාම මේ ක්‍රියාවලිය අපිට පේන්නේ නැහැ. ඒ නිසා තමයි විශාල වශයෙන්ම අද ගත්තොත් මාධ්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විද්‍යුත් මාධ්‍ය වෙන්න පුළුවන්. විශාල වශයෙන්ම මේ කාන්තාවන්ට කරන හිංසනයන් පවා දීර්ඝ වශයෙන් යනවා. දැන් සැකකාරයන් අත්අඩංගුවට ගන්නවා. එහෙම අත්අඩංගුවට ගන්න ඕනේ. නමුත් මේ සැකකාරයන් මාධ්‍යවල පෙන්නලා, මාධ්‍යවල පුම්බලා සම්පූර්ණ වශයෙන්ම නොමගැවීමක් කරලා තිනවා. මොකද එතනදී සැකකාරිය පමණයි අපරාධ කරු. නමුත් එයා බියුටි ක්වීන් කෙනෙක්වත් එහෙම නැත්නම් එයා වෙවිලා සමාජයේ යහපතට උන්න ධම්මන්න හදනවා. මොකද මූලික වශයෙන් අධිකරණයක් තුළ සිදු පිළිවෙලින්ම ඒ වගේම අධිකරණයකට මේ වගේ කිනියවියක් කිනීම නීතිඥවරයෙක් හැටියට සැලසීමක්. ඒතකොට මේක සාධාරණීකරණය කරනවා. මේ සාධාරණීකරණය කිරීම කොතෙක් දුරට කොහින් කියලා නවතිද? හැමදාම ඒ වගේ ಗುಣ වර්ණනා කරනවා, කවි කියනවා. මෙහෙම කරන්න ගියොත් මේක ඇත්තටම පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයට ඒ වගේම විමර්ශන වලට දැඩි බාධාවක් වෙනවා. ඒ නිසා මේවා සම්බන්ධව නීති එහෙම නැත්නම් එතික්ස් ලංකාවේ සෑදිය යුතුයි. ඔබ දන්නවා කැනඩාවේ එක ලාංකික තරුණේ පවුලක මරලා දැම්මා. ලංකාවේ පවුලක් තමයි මරලා දැම්මේ. කොහෙවත් ඔබ දැක්කත් ඒ වගේ ඡායාරූප පළ වෙනවා. ඒ රටේ සම්පූර්ණයෙන්ම මේවා නවත්තලා තියෙන නිසා මේවා සම්බන්ධව යම්කිසි විදියක නීති පැනවීමට වඩා මාධ්‍ය මීට වඩා සංයමිකින් ක්‍රියා කරන්න ඕනේ. දැන් සමහර සැකකරුවෝ ගේන්නත් ඉස්සර මාධ්‍ය ගිහින් ඉවරයි. දැන් ඒව ඩුබායි වල ගිහින් තියෙනවා මේවා. ඒ වගේම තවත් 20ක් 30ක් 40ක් ඒවා තාම රහසිගතව කරන්න ඕන කාර්යභාරය. ඒ තුල විශාල වශයෙන් මේ අය කාන්තාවක් වෙන්න පුළුවන් සැකකාරියා. එයාගේ අයිතිවාසිකම් තියෙනවා. නමුත් මේ ආකාරයට දිගින් දිගටම පෙන්නලා කවිදී ගුණ වර්ණනා එහෙම කරන්න ගියොත් මේවා අවසාන වශයෙන් කොතනින්ද කෙලවර වෙන්නේ කියලා ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි අද කතා කරන මාතෘකාව තමයි ලිංගික ශ්‍රමණය. ඒ ලිංගික ශ්‍රමණයන්ට මූලික මිනිස් අයිතිවාසිකම් තිබිය යුතුයි. ඒ අයට යම්කිසි ආකාරයකින් සැලකෙන විදියක් තියෙනවා. විශේෂයෙන්ම දැන් කියන්න ඕන ප්‍රධාන කාරණය තමයි ලංකාවේ නියෝජිතයන් එකතු වෙලා තියෙනවා වේග්‍රන්ට්ස් ඕඩිනන්ස්. නැත්තම් පාදඩ ආඥා පනත කියන එක නීතියෙන් ඉවත් කරනවා කියලා. මේක 1947 ගේ නව නීතියක්. එතකොට අපේ නියෝජිතව ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2018 පිළියරන් තියෙනවා 2025 පිළියරන් තියෙනවා. තාම අපිට පේන්නේ නැහැ මේ සම්බන්ධව. දැන් මේ පාදඩ පනත යටතේ කවුද අත්අඩංගුවට ගන්නේ? කාන්තාව විතරනේ. හැම වෙලාවෙම ගිහිල්ලා කාන්තාව 40ක් අල්ලනවා 20ක් අල්ලනවා 60ක් අල්ලනවා. එතකොට ඒවා සම්බන්ධව ඒ අයගේම වරදක් නෙමෙයි. දැන් අපි දන්නවා ස්පාහිමියෝ මේ වෙනකොට ගිහිලා තියෙනවා ශිෂ්ටාධිකරණයේට ඒගොල්ලන්ගේ ආයතන වලට වෙන අසාධාරණ. ඉතින් මේවා පද්ධතියක් හදන්න ඕනේ. මේ නෛතික පද්ධතිය එන්න ඕනේ. එහෙම නැති වුණොත් එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලේ නැවත වතාවක් මේව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ නිසා මේ වැඩමුළුවේදී අපි පිළිගන්න ඕනේ ලිංගික ශ්‍රමිකයන් කියන්නේ යම්කිසි ආකාරයකට කාන්තාවක්. එහෙම නැත්නම් පුරුෂයෙක්. ඒ අයට තිබි අයිතිවාසිකම් වරප්‍රසාද සියලු දේම රැකලා දෙන්න ඕනේ. ඒ අය කොම් කිරීම මාධ්‍යයෙන් ඒ අය විනාශ කිරීම නෙමෙයි කළ යුත්තේ. ඒ සඳහා තියෙන සංක්‍රාන්තික ලිංගිකයන් සඳහා තියෙන අයිතිවාසිකම් පිළිගැනීමක් අපි කරන්න ඕනේ. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි 100% පොරොන්දු වෙලා. දැන්